අයිබෝවන් සුබ දවසක් සියලුම දෙනාට. ඉතින් අදත් අපි අලුත් බුක් රිවිව් එකක් අරගෙන ආවා. ඉතින් ගොඩක් කාලයකට පස්සේ තමයි අපි බුක් රිවිව් එකක් අරගෙන ඉන්නේ. ඉතින් මේ පොත අද දවසේ අපි කතා කරන්න යන්නේ ක්ලෙමන්ටයින් රෝස් සහ හදිසියේ අමුත්තා කියන පොත. ගංගා නිරෝෂණී සුදුවැලි කන්ද මහත්මිය විසින් පරිවර්තනය කරලා තියෙන පොත. ඉතින් මේ පොතේ ඇත්තටම ඔරිජිනල් පොත විදිහට තියෙන ජැකලින් හාවිගේ ක්ලෙමන්ටයින් රෝස් and the surprise visitor කියන පොත තමයි පරිවර්තනය කරලා තියෙන්නේ ගංගා නිරෝෂණී විසින්. ඉතින් අපි ජැකලින් හාවි ගැනත් කතා කරනවා ඉස්සරහදී ඔබත් එක්ක. මොකද එතුමියත් ලෝකේ ප්‍රකට ග්‍රන්ථ රචනයේ යෙදෙන ලේඛිකාවක් විදිහට ප්‍රසිද්ධයි. ඕස්ට්‍රේලියානු ජාතික ලේඛිකාවක්. ඉතින් ඉදිරියේදී අපි ඇය පිළිබඳව ඔබට කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේකේ ප්‍රධාන වශයෙන්ම සිංහල පරිවර්තනය සහ අයිතිය ලිටල් හවුස් ප්‍රකාශකය වෙත තමයි තියෙන්නේ. මේක මුද්‍රණය කරලා තියෙන්නේ ඩිගුණසේන මුද්‍රණකරුවෝ විසින්. ඉතින් මේ පොත දිහා බැලුවොත් ඇත්තට මේක ප්‍රධාන වශයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය තුලත් මේක ළමයින් වෙනුවෙන් නිර්දේශ කර පොතක් විදියට අවසර පත්‍රයේ සඳහන් වෙනවා. ඉතින් ක්ලෙමන්ටයින් රෝස් කතාමාලාව ගත්තාම ඇත්තටම ක්ලෙමන්ටයින් කියලා කියන්නේ හදාගන්න, ක්ලෙමන්ටයින් රෝස් කියලා කියන්නේ ඇත්තටම හදාගන්න ළමෙක් මේ කතාවට එන විදිහට. ඉතින් මේකදී එතුමිය ඒ දැරවිය හමු වෙන්නේ එයාගේ හදාගන්න මවට ක්ලැරියා කියන ආර්යාවට තමයි නිවසට ලැබෙනවා. ඉතින් මේක ඇත්තටම මේකේ ප්‍රධාන පළවෙනි කතාව විදිහට තියෙන්නේ රවුම් පාන් කියලා. ඉතින් පාන් ගෙනියන වෑන් රථයක කූඩේක ඉඳලා තමයි හම්බ වෙන්නේ ඔවුන්ට. ඉතින් ඊට පස්සේ මේ පොත ටිකක් දුරට කතා කරගෙන ගියොත් මේකේ වැඩි ප්‍රධාන පිටුව තුළ එහෙම නැත්නම් ප්‍රධාන මුල් පරිච්ඡේදය තුළ කොහොමද ඇයව හමු වෙන්නේ සහ ඇය හැදී වැඩෙන්නේ කොහොමද කියන කාරණේ සම්බන්ධයෙන් කතා කරනවා. නමුත් එතනින් එහාට විශාල කතන්දර ප්‍රමාණයක් නෑ. ඇය හමු වෙනවා. ඊට පස්සේ අපිට ඇය හමු වීමෙන් අනතුරුව ඇයගේ පළවෙනි අවුරුදු 5කට වගේ පස්සේ ඇයට කතා බහ කරන්න පුළුවන් කාලය තමයි දෙවෙනි පරිච්ඡේදය ආරම්භ වෙන්නේ. ඉතින් ඒකෙදී ඒක තමයි ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ. ක්ලැරියා සාර්යාවගේ සහ එතන විශේෂයෙන්ම උගේ වැඩට ඉන්නවා ප්‍රධාන වශයෙන්ම ක්ලැරියා ආර්යාවත් එක්ක ටිබ්කි පර්ටිස්ටිල් කියලා. ඉතින් ඊට පස්සේ ක්ලෙමන්ටයින් රෝස් ප්‍රධාන වශයෙන් එයාත් එක්ක සිටිනවා ඌර්පැටියෙක් ලැවෙන්ඩර් කියලා. ඉතින් ඔවුන්ගේ ජීවිත කතාව කොහොමද මුල් අවුරුදු කීපය ගෙවෙන්නේ කියන එක තමයි සුදුවැලි කන්ද මේ පොතත් එක්ක පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් මේ පොතේ මිල 1200ක් විදිහට තියෙනවා. ඉතින් හදිසියෙන් අමුත්තා කියලා ඇත්තටම උන්ගේ සඳහන් වෙන්නේ උන්ගේ අත්තම්මා. එහෙම නැත්නම් ක්ලෙමන්ටයින්ගේ සාදා ගන්නා මවගේ පියාගේ නංගි තමයි උන්ගේ ආච්චි විදිහට එන්නේ. වයිලට් ආච්චි කියලා නම් වයිලට් ආච්චි මම්මා කියලා තමයි කියන්නේ. ඉතින් ඇයත් එක්ක කොහොමද ඇය ටිකක් නපුරු චරිතයක්, ටිකක් නුරුස්සන සුළු චරිතයක්, ටිකක් කෑකොස් ගහන චරිතයක් විදිහට හඳුන්වාගෙන තියෙනවා. ඉතින් ඇයත් එක්ක පරණ වලව්වක කැඩේ බිඳිලා ගියපු වලව්වක ජීවිත කතාව තමයි සහ එදිනෙදා තියෙන අත්දැකීම් තමයි මේ පොත ඔස්සේ තියෙන මේක පළවෙනි පොත. ඉතින් මේකේ තවත් පොතේ මාලාවක් තියෙනවා අපිට කතා කරන්න. අපි ඉදිරියේදී ඔබත් එක්කත් ක්ලෙමන්ටයින් ගේ ඉදිරි කතා මාලාවේ තොරතුරුත් ඔබට අරගෙන ඒමට බලාපොරොත්තු වෙමින් අපි සිටිනවා. ඉතින් මේක තමයි බුක් එකේ රිවිව් එක. ඉතින් ටිකක් පුංචි කතා මාලාවක් තියෙනවා. නමුත් මේ සමස්ත කතාවම ගත්තොත් ටිකක් කාලයක් පුරාවට ගියපු කතා මාලාවක් නෑ. ක්ලෙමන්ටයින් හමු වෙනවා, හමු වෙලා හමු වීම තියෙනවා. ඊට පස්සේ අවුරුදු 5කින් විතර පස්සේ උන්ගේ කතා කරන අවධිය වෙනකොට උන්ගේ කතාව පටන් ගන්නවා. ඊට පස්සේ අවුරුද්දක වගේ පොඩි කතා මාලාවක් තමයි මේකේ තියෙන. ටිකක් විහිදී ගියපු කතන්දර ටිකක් නෑ. ටිකක් අපි සුදුවැලි කන්දගේ අනිත් කතා බලනකොට ගොඩක් වෙලාවට මේක කෙටි කතා පරිවර්තනයක් වගේ විදිහටත් මේකේ පළවෙනි පොත හඳුන්වා දීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපිට පුළුවන් මේක අරගෙන කියවන්න මේක බුක්ෂොප් වල තියා. ඉතින් මේක තමයි අද දවසේ අපි අරගෙන ආවේ ක්ලෙමන්ටයින් රෝස් කතාමාලාවේ පළවෙනි පොත. ක්ලෙමන්ටයින් රෝස් සහ හදිසිය අමුත්තා සුදුවැලි කන්දගේ. ඉතින් පොඩි ළමයෙකුට පොඩි ළමයින්ට අරන් කියවන්න හොඳ පොතක් අරගෙන බලන්න. අද අපි කියුවට පස්සේ තියෙන කතරතුරු ටික තමයි අරගෙන ආවේ. ඉතින් පොඩි කතන්දර ටිකක් තමයි තියෙන්නේ සුදුවැලි කන්දගේ. අනිත් කතත් එක්ක බලනකොට
කතා පොඩි ප්‍රමාණයක් තමයි ටිකක් සීමා සහිත වපසරියක තමයි මේ කතා ටික දිගහැරෙන්නේ. විශේෂයෙන්ම කැඩී ගිය බංගලාවක එහෙම නැත්නම් වලව්වක තියෙන කතා මාලාවක් තමයි ටිකක් විහිදිච්ච පරාසයක දිස් වෙන්නේ නැහැ. නමුත් රස විඳින්න පුළුවන් කතා ටිකක් මේ පොත ඔස්සේ ඔබට විඳින්න පුළුවන්. ඉතින් කියවලා බලන්න ගංගා නිරෝෂණීගේ ක්ලැරන්ටයින් රෝස් සහ හදිසියේ ආමුත්තා.